ලංකා පදනම් කාර්ය මණ්ඩලයේ තාක්ෂණික නොවන කළමනාකරන සහකාර තනතුර සඳහා ශාරීරිකව නිරෝගී සහ විශිෂ්ට සදාචාරාත්මක චරිතයක් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. බාහිර අපේක්ෂකයන් සඳහා අධ්‍යාපන සුදුසුකම් ලෙස අපසු සාමාන්‍ය පෙළ විභාගය එකවර විෂයන් 6කින් සමත්වීම තිබීම ඇතුළුව සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු විෂයන් 4ක් සඳහා සාමාර්ථ සහිතව සමත් වී තිබීම අනිවාර්ය වේ. ඊට අමතරව අපසුසස් පෙළ විභාගයේදී සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර විෂයන් 3ක් සමත් වී තිබීම අනිවාර්ය වේ. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා පෙර සඳහන් කළ සුදුසුකම් වලට අමතරව ප්‍රාථමික මට්ටමේ නිපුණතා, ප්‍රාථමික මට්ටම අර්ථ කුසලතා සහ ප්‍රාථමික මට්ටමේ නුපුහුණු යන සේවක කාණ්ඩ යටතේ ස්ථිර තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 18ට වැඩි විය යුතු සහ 45ට නොවැඩි විය යුතුයි. මීට අමතරව මෙම තනතුර සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අවශ්‍ය වන අතර පරිගණක සාක්ෂරතාවය සහ හොඳ දැනුමක් පැවතීම අමතර වාසියක් වේ. බඳවා ගැනීම සම්බන්ධයෙන් අවසාන තීරණය SLF කළමනාකාරීත්වය සතු වන අතර අධාපනික සහ වෘත්තීය පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් සමග අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් නැවිය යුතුයි. මෙම තනතුර සඳහා අයදුම්පත් භාර කරන අවසාන දිනය පෙබ්‍රවාරි 2 වෙනිදා. මේ වගේ අලුත් රැකියා බෑර්තු ගැන දැනගන්න ඔබත් දැන්ම findit.lk jobs YouTube channel එක subscribe කරන්න.